අයිබෝන් ඔබ දන්නවා මේ වෙලාවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ එකම හිස් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පොල් වගාකරුවන් වෙනුවෙන් ISB ආයතනය නෙඩ ආයතනයේ සහයෝගීත්වය ඇතිව සංවිධානය කරපු වැඩසටහන අති සාර්ථක අන්දමින් පැවැත්වෙනවා. විශේෂයෙන්ම වගාකරුවෝ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම රාජ්‍ය පෞද්ගලික කියන දෙයන්ෂයෙන්ම ලබා ගනිමින් ඉන්නවා. ඉතින් මේ ප්‍රදර්ශන කුටිය අතර ඇවිදගෙන යද්දී අපිට හම්බුණා ඉතාමත් සුවිශේෂී වූ පොල් වගාවට අතිශය සුවිශේෂී වූ තවත් එක් ප්‍රදර්ශන කුටියක්. ඒ ප්‍රදර්ශන කුටිය තමයි පොල් පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන ප්‍රදර්ශන කුටිය. ඉතින් අපි ඒකට ගොඩ වැදුණු වෙලාවේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා චාමර සුපුන් මහත්මයාව. එතුමන් තාක්ෂණ හුවමාරු නිලධාරී විදිහට කටයුතු කරනවා. එතුමන්ගෙන් අපි අහලා බලමු මේ කාරණාවෙදී වයඹට ලුණුවිල තියෙන පොල් පර්යේෂණ ආයතනය විශේෂයි. මුළු ලංකාවටම තියෙන එකම ආයතනය තමයි ලුණුවිල පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපි ආරම්භ කරමු වයඹට විශේෂ මේ ආයතනය මොකක්ද කියන කතාව අපි මේ නරඹන්නන්ට කියලා. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය ලංකොටුව ලුණුවිල ප්‍රදේශයේ පිහිටලා තියෙන මේක ශ්‍රී ලංකාවේ පොල් සම්බන්ධව පර්යේෂණය කරන එකම ආයතනය. අපි මේ පොල් පර්යේෂණ ආයතනය මගින් පොල් වගාව සම්බන්ධ විවිධ ලෙඩ රෝග, පොල් අස්වැන්න සම්බන්ධ පර්යේෂණ වගේ පොල් වගා ඉඩම් පිළිබඳ පර්යේෂණ, ඒ වගේම සමීක්ෂණ වගේ ගොඩක් කටයුතු පොල් පර්යේෂණ ආයතන මගින් සිදු කරනවා. ඊට අමතරව පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණෙන වගාකරුවන් සඳහා වගාව සම්බන්ධ විවිධ උපදෙස් සහ ඒගොල්ලන්ගේ වතු වලට අවශ්‍ය නම් ඒ වතු වලට විසිට් කරලා ඒගොල්ලන්ගේ වතු සඳහා අවශ්‍ය වාර්තා නිකුත් කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පත්‍ර සාම්පල් අපේ 1928 කියන අපේ හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඒකට කතා කරලා පොල් සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අපේ WhatsApp නම්බර් එකක් තියෙනවා 0.7 කියලා. ඒකට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න WhatsApp මාර්ගයෙන් යොමු කරන්නත් පුළුවන්. ඔබතුමාලට අවශ්‍ය පොල් පෙළ ලබා ගන්න පුළුවන්. අපේ තවන් කිහිපයක් දිස්ත්‍රික්ක කිහිපයක පිහිටලා තියෙනවා. ඒ සම්බන්ධ විස්තර ලබා ගන්නත් 1928 කියන හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔයගොල්ලන්ට ඒව ගන්න පුළුවන්. ඊට අමතරව පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශය මගින් විවිධ වැඩසටහන් පවත්වනවා. පොල් වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්, පොල් වගාකරුවන් සම්බන්ධ සහතික පත්‍ර පාඨමාලාව වගේ ගොඩක් වගාකරුවන් දැනුවත් කරන්න පාඨමාලා මේ පොල් පර්යේෂණ ආයතන මගින් සිදු කරනවා. ඊට අමතරව පොල් පැල බීජ පොල් නිෂ්පාදනය සිදු කිරීම සහ පොල් වගා කිරීම මණ්ඩලය වගේ තවන් වලට ලබා දීම පොල් පර්යේෂණ ආයතන මගින් සිදු කරන්නේ. පලිබෝධකයන් සම්බන්ධව මොකක් හරි විස්තර ඕන නම් ඒ වගේ සම්බන්ධ පර්යේෂණ තමයි පොල් පර්යේෂණ ආයතන මගින් සිදු කරනවා. ඊට අමතරව මේ ප්‍රදර්ශන වලට සහභාගී වෙමින් ජනතාව දැනුවත් කිරීමත් පොල් පර්යේෂණ ආයතන තාක්ෂණ හුවමාරු අංශය මගින් සිදු කරනවා. ඔබතුමන් සඳහන් කළා වගේම පර්යේෂණ කටයුතු ඒත් එක්කම තාක්ෂණික හුවමාරු වැඩසටහන්, පලිබෝධනාශක කිරීම සහ විශේෂයෙන්ම ඔබතුමාගෙන් කියවුණා බීජ පොල් නිෂ්පාදනය කියලා. මේ කාරණාවේදී අපිට අහන්න ලැබෙන දෙයක් තමයි පාරිභෝගිකයේ විදිහට ඔවුන් මැසිවිලි නගන අවස්ථාවක් තියෙනවා. අවුරුදු 5න් පීදෙන පොල් ලබා ගන්නවා. ඔවුන් සමහර වෙලාවට ගමට එන වාහනයකින් වෙන්න පුළුවන්, හන්දියේ තියෙන පොල් පැල විකුණන තැනකින් වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන පොලුයි ඔබතුමාලා ලබා දෙන බීජ පොලුයි අතර ලොකු වෙනසක් තියෙනවා. සමහර වෙලාවට අවුරුදු 5 යද්දි තමයි තේරෙන්නේ මේ රැවටීමක් කරලා සමහර වෙලාවට විකුණන අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවට තියෙන සොලියුෂන් එක මොකක්ද සහ ඔබතුමාලාගේ බීජ පොල් ලබා ගන්න කොහොමද කියන එකත් පාරිභෝගිකයන් මතක් කරනවා. තරම පොල් පර්යේෂණ ආයතනය මගින් පොල් පැල හෝ බීජ පොල් බෙදා දීමක් සිදු කරන්නේ නැහැ. තර මේ වගේ ව්‍යාජ දේවල් වලට අහු වෙන්න එපා. වතු කිහිපයක් තියෙනවා ප්‍රදේශ කිහිපයක පිහිටා තිබෙන. ඒ වතු වල පොල් පැල තවන් වලින් පොල් පැල ලබා ගන්න පුළුවන්. අපේ පොල් පැල වල අපි ස්ටිකර් එකක් ගහලා තියෙනවා. ඒ ස්ටිකර් එක තමයි අපේ පොල් පර්යේෂණ ආයතන නිලධාරීන් ගිහිල්ලා තමයි හොඳ පොල් පැල තෝරලා ස්ටිකර් එක මේ සහතික කිරීමක් වශයෙන් ඒ පොල් පැල වලට ලබා දෙන්නේ. ඒ පොල් පැලම ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊට අමතරව වගා කිරීම මණ්ඩලයෙන් සහ ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචි වුණ පැල තවන් තියෙනවා. ඒ පිළිබඳව විස්තරයක් දැනගන්න පුළුවන් වල 1928 කියන නම්බර් එකට කතා කරලා හරි 0.7 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ ලියාපදිංචි පොල් පැල තවන් වල contact number වගේ විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඒ WhatsApp නම්බර් එකට කතා කරලා මට කලින් කියන්නත් අමතක වුණා. මොකක් හරි තාක්ෂණික අපේ තාක්ෂණික උපදෙස් පත්‍රිකා කිහිපයක් තියෙනවා. ඒවා PDF ආකාරයෙන් ඕගොල්ලන්ට ලබා ගන්නත් පුළුවන්. ඒ WhatsApp නම්බර් එකට මේ මැසේජ් එකක් දාමු. ඔබට ආරාධනා කරනවා පොල් වගාකරුවෙක් විදිහට නිවැරදි පොල් පැල ලබා ගන්න මෙතුමන් සඳහන් කරපු අංකයට කතා කරලා තවදුරටත් රැවටෙන්නේ නැතුව ඔබේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. ඒ ආරාධනාව කරමින් මෙතුමන්ට ස්තුතිවන්ත වෙමින් දැනට අපි සම කරනවා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.